පසුගිය වසර 5 ලෝකයට සුවිශේෂී. ඒ මොකද පසුගිය අවුරුදු 5 පුරාවට ලෝක ආර්ථිකය සම්පූර්ණ වෙනස් මඟකට ගමන් කරනවා. ඒ විතරක් නෙමේ අපේ සමාජීය ජීවිතයත් විශාල වශයෙන් වෙනස් වෙච්ච අවුරුදු 5ක්. ඔගට මතක නම් අවුරුදු 5කට ඉස්සෙල්ලා අපි සියලු දෙනා මුහුණ දුන්නා COVID-19 වසංගතයට. ඉතින් පොප් සංකරාවට අනුව ලෝකයේ රැකියා වෙළඳපොළ දිශානතියත් ශීඝ්‍ර වශයෙන් වෙනස් වෙමින් පවතිනවා. ඔවුන් ඒ අනුව ඉදිරි වසර දෙක අතර කාලය තුල ලෝකයේ සිදුවිය හැකි ප්‍රවණතාවයන් හඳුනාගෙන තිබෙනවා. එයින් සුවිශේෂී වූ ප්‍රවණතාවයක් තමයි අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔවුන් කියනවා රැකියාව වෙළඳපොළ ගත්තාම රැකියාවල් වල නිරත වෙන පුද්ගලයන් gig economy 2.0 එකට දක්වන දායකත්වය ශීඝ්‍ර ලෙස ඉහළ යෑමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඔව් ඔබට ඇහුණා හරිය. gig economy 2.0. දැන් ඔයගොල්ලෝ කල්පනා කරනවා ඇති මොකද්ද මේ gig economy එකක් කියන්නේ? එහෙනම් economy 2.0 කියලා කියන්නේ මොකද්ද කියන එක. මම එරංග දිල්හාන්. ඔබට මේ වගේ වීඩියෝ නිතර බලන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න. gig economy එකක් කියලා කියන්නේ මොකක්ද කියන එක අපි පැහැදිලි කරගමු. සාම්ප්‍රදායිකූලව අපි ආර්ථිකයට රැකියාවල් වලින් දක්වන දායකත්වය මේ ආකාරයි. අපිට තිබෙනවා සුවිශේෂී වූ රැකියාවල්. ඒ රැකියාවල අපිට තිබෙන ප්‍රභාවය තමයි අපිට තිබෙනවා කොන්ට්‍රැක්ට් එකක්. ඒක පර්මනන්ට් රැකියාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කිසියම් ෆික්ස්ඩ් ටර්ම් එකකට අවුරුද්දකට වෙන අවුරුදු 2කට වෙන්න පුළුවන් අපි රැකියාව කරන පුළුවන්. ඒ රැකියාවේ තිබෙන කන්ඩිෂන්ස් උදේ 8ට වැඩ කරන්න පටන් ගන්න හවස 5 වෙනකම් වගේ ස්පෙસિෆයිඩ් ටයිම් ලයින් එකක් තිබෙනවා. දවස් 5ක් වෙන්න පුළුවන්, දවස් 6ක් වෙන්න පුළුවන්, වෙනත් දවස් ගාණක් වෙන්න පුළුවන් කොන්ට්‍රැක්ට් එකේ හැටියට. ඔබ ආයතනයේ සේවක විදිහට ඔබට තිබෙන සමහර වරප්‍රසාද තිබෙනවා. ඒ වගේම ඔබට සෝෂල් සිකියුරිටි වගේ දේවල් තිබෙනවා. මේ ආකාරයෙන් රැකියාවක් මකින් ආර්ථිකයට දක්වන දායකත්වය තමයි අපි කියන සම්ප්‍රදාන ලෝකයේ වැඩිපුර රැකියාවල වල නිරත වෙන්නේ ආකාරයට. හැබැයි ඕගොල්ලෝ දන්නවා ඇති විශේෂයෙන්ම ලංකාවේ වුණත් සමහර ශිෂ්‍ය ශිෂ්‍යයන් පිටරට ගිහිල්ලා ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න අතරතුර ඔවුන් කියනවා ඇති ඔයාලට ඇහිලා ඇති යුනිවර්සිටි එකෙන් එළියට ආවට පස්සේ ලෙක්චර්ස් වලින් පස්සේ පැය කීපයක් මම පාර්ට් ටයිම් වැඩ කරනවා. මේ පාර්ට් ටයිම් වැඩ කරද්දි මට ගෙවන්නේ පැයක රේට් එකක්, පැය දෙකක රේට් එකකට පැය ගානට අනුව මම වැඩ කරනවා. උදාහරණයක් විදිහට මම ඩෙලිවරි එකක් කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මම රයිඩින් ෂෙයාරින් එකක් කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මම ක්ලීනින් ජොබ් එකක් කරනවා වෙන්න පුළුවන්. ඔය ආකාරයේ ටාස්ක් එක බේස් කරගෙන පැය කිහිපයකට අවර් රේට් එකට ගෙවන එකට මම වැඩ කරනවා. ලෝකේ ගත්තාම මේ වගේ රැකියාවල් වල නිරත වෙන ෆ්‍රීලාන්ස් වැඩ කියලා අපි සාම්ප්‍රදායිකව කියන මේ වගේ වැඩ කරන අය ගොඩක් ඉන්නවා. ඒගොල්ලන්ගේ දායකත්වයේ මත සිදුවෙන ආර්ථිකයට අපි කියනවා gig economy කියන එක. එතකොට මේ සාම්ප්‍රදායිකූල රැකියාවල් ලෝකයේ කරගෙන ගිය ආකාරය ගත්තාම නොයෙකුත් අභියෝග තිබිලා තිබෙනවා. උදාහරණයක් විදිහට මේ වගේ ෆ්‍රීලාන්ස් ජොබ් කරන අයට තිබෙන සමහර චැලෙන්ජස් වල එකක් තමයි ඔබට ආර්ථිකයේ ඔබට ලැබෙන ආදායම වේගයෙන් ෆ්ලක්චුවේට් වෙනවා. උදාහරණයක් විදිහට අද ඔයාට හුඟක් වැටුපල් ලැබෙනවා. හැබැයි ඊළඟ මාසේ සමහරවිට ඔබට තරම්ම ලොකු දෙයක් earn කරගන්න බැරි වෙනවා. උදාහරණයක් විදිහට සීසන්ස් ටයිම්ස් වල සීසන් එක වැඩි නම් මොකද වෙන්නේ? ඩිමාන්ඩ් එක වැඩි සීසන්ස් වල. ඒතර ඩිමාන්ඩ් එක වැඩි හින්දා ඔයාලට තියෙන ඉල්ලුම් වැඩි. ඉල්ලුම් වැඩි නිසා ඔයාලට සමහරට පැයක ඩොලර් 20ක් ගෙවනවා නම් සාමාන්‍ය දවසක ඔය ඩොලර් 35ක් 40ක් වෙන්න පුළුවන්. ඒ වගේම ඕෆ් සීසන් එකේදී අනිත් පැත්තට ඔයා වගේ ෆ්‍රීලාන්සර්ස්ලා ගොඩක් ඉන්නවා. ඒතර ඔයාට උගක් කම්පිටිටිව් වෙන්න ඕන. ඒතර කම්පිටිටිව් වුණාම ඔයාට සමහර ඩොලර් 20ට නෙමෙයි ඩොලර් 15ට ඩොලර් 10ට වගේ මුදලට ඔයා අවරි charge කරන වැඩකට යන්න ඕන. මොකද ඔබේ සර්වයිවීම සඳහා. ඉතින් මේ වගේ නොයෙකුත් අර්බුදයන් නොයෙකුත් කරදර ෆ්‍රීලාන්ස් කරන අයට සිද්ධ වෙලා තිබෙනවා. මේ අපි මේ කතා කරන ඒවා අපි කියනවා gig 1.0 කියලා. ඒ වගේ limited platforms තමයි වගේ ෆ්‍රීලාන්ස් වැඩ කරන්න ඒ දවස්වල හැකියාව ලැබිලා තිබ්බේ. ඉතින් gig 2.0 කියලා කියන්නේ විශේෂයෙන්ම COVID පැන්ඩමික් එකත් එක්ක ලෝකයේ රැකියා කරන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඒ වෙනස් දිශාවකට යන්න ප්‍රධාන වශයෙන් බලපාපු හේතුව තමයි
ඔබට රැකියාවට ඒමට නොහැකි. හැබැයි තාක්ෂණය මගින් ඔබට කනෙක්ට් වෙලා වැඩ කරන්න පුළුවන්. ඒ නිසා සාම්ප්‍රදායිකූලව ඔබ ඔෆිස් එකට ගියා නම් අනිවාර්යෙන් ඔෆිස් එකට යෑමේ අවශ්‍යතාවයක් නැහැ. ඉස්සර දවස් 5ක් ගියා නම් ඕගොල්ලෝ දැන් අත්දැකලා සමහරට ඔබ දවස් 3යි අද ඔෆිස් එකට යන්නේ. එහෙම නැත්නම් ඕගොල්ලන්ට ඉස්සර රැකියාවක් කරන්න ලෝකලයිස්. ඒ කියන්නේ ඔයාලගේ ප්‍රදේශය විතරයි කරන. අද සමහරට ඔබ දුර ඉඳලා කිසියම් ආයතනයකට වැඩ කරන උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවේ කම්පැනි එකකට ඇමරිකාවේ කම්පැනි එකකට ඔයා වැඩ කරනවා වෙන්න පුළුවන්. මොකද ඔබට හැකියාව ලැබිලා තිබෙනවා. ලෝකේ රැකියා කරන විදිය සම්පූර්ණ වෙනස් වෙන නිසා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදියට මේ ගිග් වර්ක් එහෙම නැත්නම් ගිග් ඉකොනොමි එක සම්පූර්ණ වෙනස් වෙන්න පටන් අරන් තිබෙනවා. විශේෂයෙන්ම ෆ්‍රීලාන්සර්ස්ලට සහ නොයෙකුත් රේන්ජ් එකේ කියන්නේ ඉස්සර නම් ඔඩ් ජොබ්ස් එහෙම නැත්නම් ලොකු ස්කිල් එකක් නොතිබ්බ ජොබ්ස් වලට හුඟක් පොපියුලර් වුණා. එහෙම නැත්නම් ජනප්‍රියතාවයෙන් පැවැත්ෙන ගිග් ඉකොනොමි එක දැන් වේගෙන් වෙනස් වෙන යනවා. විශේෂයෙන්ම එක්ස්පර්ට්ස්ලා ස්පෙෂලිස්ට්ලා ඒගොල්ලත් විශේෂයෙන් වැඩ කරන්න පටන් අරන් තිබෙනවා. මේ ෆ්‍රීලාන්ස් බේසිස් එහෙම නැත්නම් අපි කතා කරපු ගිග් ඉකොනොමි එකට කන්ට්‍රිබියුට් කරන. මෙන්න මේකට අපි කියනවා ගිග් ඉකොනොමි 2.0 කියලා. ගිග් ඉකොනොමි 2.0 එකේ විශේෂත්වය තමයි ගිග් ඉකොනොමි 1.0 මම කතා කරපු සම්ප්‍රදායිකූල ෆ්‍රීලාන්ස් ජොබ් වලට වඩා මේක සම්පූර්ණ වශයෙන්ම වෙනස් වෙන්නට පටන් අරන් තිබෙනවා. උදාහරණයක් විදිහට මේකේ තිබෙන වාසි ගොඩක් හඳුනාගෙන තිබෙනවා. මම ගත්තොත් එහෙම ඉස්සර ගත්තොත් එහෙම සාම්ප්‍රදායිකූල රැකියාවක තිබ්බ ෆ්ලක්චුවේෂන් එක ආර්ථිකයේ තියෙන ෆ්ලක්චුවේෂන් හුඟක් වෙලාට අඩු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ඔයාට ඔප්ෂන්ස් ගන්න වැඩි වෙලා තිබෙන නිසා. දෙවෙනි එක තමයි සාම්ප්‍රදායිකූලව ෆ්‍රීලාන්ස් ජොබ් එක කරාපුවා මම කිව්වා ඒ කාලේ හිටියේ හුඟක් ස්කිල් එක අඩු රස්සාවල් වලට තමයි වැඩිපුර හිටියේ. බොහොම සීමිත ප්‍රමාණයක් තමයි එක්ස්පර්ට්ස් ඉන්නේ. දැන් හැබැයි ඒක සම්පූර්ණයෙන් වෙනස් වෙලා හුඟක් ආයතන එක්ස්පර්ට්ස්ලා හයර් කරන්න ගන්නවා. ගිග් ඉකොනොමි එක යූස් කරන ගිග් ප්ලැට්ෆෝම්ස් යූස් කරලා නොයෙකුත් ප්ලැට්ෆෝම්ස් වගේ ටෙම්පරරි බේසිස් කන්සල්ටන්ට් කෙනෙක් විදිහට වෙන්න පුළුවන්. ටියුටර් කෙනෙක් වෙන විදිහට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කොන්ට්‍රැක්ට් බේසිස් එක මත වෙන සේවකෙක් විදිහට වෙන්න පුළුවන්. ඔබව ඒ ආර්ථිකයට ආයතනයට ගන්න. සමහරට ෆික්ස්ඩ් ඔයාලට ලස්සාවක් දෙනවා. මාස 3ක අසයින්මන්ට් එකක්. නැත්නම් ප්‍රොජෙක්ට් බේස්ඩ් වෙන්න පුළුවන්. එන්නේම අසයින්මන්ට් එකකට ඔයාව ගන්නවා දැන් ආයතන වල. ඒ වගේම මම ඉස්සෙල්ලා කිව්වා වගේ ආර්ථිකයේ වෙනස් වීමක් තිබෙනවා ලෝකෙ. විශේෂයෙන්ම කොවිඩ් පැන්ඩමික් එකකින් පස්සේ ස්ටෙඩි ග්‍රෝත් එකක් හොඟක් ඕගනයිසේෂන්ස් වලට නැහැ. සමහරට ඔබට මේ වාසරේ මේ සීසන් එකේ ලොකු ඩිමාන්ඩ් එකක් තිබෙනවා. ඒ ඩිමාන්ඩ් එකත් එක්ක ඔයාට ඒ ඩිමාන්ඩ් එකට කේටර් කරන්න විශේෂයෙන්ම ඔයාගේ වර්ක් ෆෝස් එක අවශ්‍යතාවයක් තිබෙනවා. හැබැයි මේ සීසන් එකෙන් පස්සේ ඊළඟ සීසන් එකට යද්දී ඔයාගේ ආර්ථික සම්පූර්ණයෙන් ටිකක් අඩු පැත්තට යන්න පුළුවන්. එතකොට ඔයාට මේ වගේ ලොකු සේවක සංඛ්‍යාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවක ආයතන දැන් කරන්න පටන් ගන්න තිබෙනවා. ඔයාලගේ ෆික්ස් එම්ප්ලොයිමන්ට් එක දීලා තියෙන්නේ බොහොම කීප දෙනාට. අනිත් ඒගොල්ලෝ සීසනල් විදියට එහෙම නැත්නම් මේ ගිග් ඉකොනොමි එක යූස් කරලා ඔයගොල්ලෝ ප්ලැට්ෆෝම්ස් වගේ එක්ස්පර්ට්ස් සහ අදාළ සේවක සේවිකාවන් ලෝකල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රිමෝට්ලි වැඩ කරන්න පුළුවන් රැකියාවක් නම් ඕන තැනකින් වෙන්න පුළුවන්. ඒ විදිහට අරගෙන ඔයාලගේ අවශ්‍යතා ෆුල්ෆිල් කරගන්නවා රැකියාවක් විදිහට. මෙන්න මේක අපි කියනවා ගිග් ඉකොනොමි 2.0 කියලා. ඉතින් එහෙම ගත්තාම විශේෂයෙන්ම ආයතන වලට ගත්තාම ඔවුන්ට තිබෙන ලොකු ඕවර්හෙඩ් එකක් දරා ගැනීම දීර්ඝකාලීන රැකියාවල් පවත්වාගෙන යන හැකියාව අඩු නිසා මේ වගේ ක්‍රමවේදයේ සෑහෙන දුරට හේතු වෙලා ඉවහල් වෙලා තිබෙනවා. ඒ වගේම රැකියාව සේවකයන්ගේ පැත්තේ ගත්තාම සාමාන්‍ය රැකියාවක ෂිෆ්ට් එක වැඩ කරන ටයිම් එක වැඩ කරන දවස් ගාන සාමාන්‍යයෙන් එම්ප්ලොයර් විසින් ඩිසයිඩ් කරනවා. වගේම ඒ ගිග් ඉකොනොමි 2.0 එකේ විශේෂයෙන්ම ප්ලැට්ෆෝම්ස් තියෙනවා. එයාට තියෙනවා ෆ්ලෙක්සිබිලිටි එක ඩිසයිඩ් කරන්න දවස් 3යිද අවේලබල් දවස් 2යිද අවේලබල්. ඒ අනුව ඔයාට පුළුවන් ඇඩ්වර්ටයිස් කරන්න අදාළ ප්ලැට්ෆෝම්ස් වල ඔයාගේ රෙසියුම් එකක් එමෙතන ඔයාගේ CV එකක් එක්ක මෙන්න මේවා තමයි මගේ වැඩ. මම කැමති මේ වගේ එම්ප්ලොයර් කෙනෙක් වෙන්න ඕන දවස් 3ක අසයින්මන්ට් එකකට මෙච්චර කාලයක වැඩසටහනකට මම කැමතියි. ඒතර අදාළ එම්ප්ලොයර්ස්ලට පුළුවන් තමන්ට ගැළපෙනම කෙනා තෝරලා එයාව තමන්ගේ ආයතනයේ අසයින්මන්ට් එකට බාර ගන්නට. ඉතින් මේ වගේ නොයෙකුත් ආකාරයේ බෙනිෆිට් එම්ප්ලොයිටත් ඒ වගේම එම්ප්ලොයර්ටත් ෆ්ලෙක්සිබිලිටි එකත් එක්ක ලැබිලා තිබෙන නිසා ලෝකයේ මේ වර්ක් ෆෝස් එකේ ට්‍රෙන්ඩ් එක සම්පූර්ණ වෙනස් වෙලා හැමෝම කැමති අවශ්‍ය ෆ්ලෙක්සිබිලිටි එක තියෙනවා. තමන්ගේ වර්ක් එක වගේම පර්සනල් ලයිෆ් එක මැනේජ් කරන ඒ වගේම ස්ටෙඩි ඉන්කම් එකක් එන විදිහට ඔයාගේ රැකියාව තීරණය කරන්න පුළුවන්කම හැකියාව ලැබෙනවා. මේ ඔක්කොම එකතු කරගෙන දැන් ලෝකේ ගිග් ඉකොනොමි 2.0 කියන එක ලෝකයේ ශීඝ්‍ර වශයෙන් මිනිස්සු
වැළඳ ගන්නට පටන් අරන් තිබෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඇමරිකාවේ 2023 අවුරුද්දේ මිලියන 73ක් වර්ක් ෆෝස් එකක් ගිග් ඉකොනොමි එකට කන්ට්‍රිබියුට් කරලා තිබෙනවා. ඒක හරියටම ගත්තොත් රැකියා වෙළඳපොලෙන් 38ක්. එච්චර ලොකු ගාණක් කන්ට්‍රිබියුට් කරලා දෙනවා. ඒ වගේ 2024 ඒගොල්ලෝ එස්ටිමේට් කරලා තිබෙනවා මිලියන 76කට වඩා පිරිසක් මේ ගිග් ඉකොනොමි 2.0 එකට ඇවිල්ලා තිබෙනවා. ඉතින් මම ගත්තේ ඇමරිකාවෙන් විතරයි ස්ටැටිස්ටික්ස්. ලෝකේ ගත්තාම ෆෝබ්ස් සංගරාවට අනුව ලෝකයේ වේගයෙන් මේ ගිග් ඉකොනොමි 2.0 එක වැළඳ ගන්න ඒ සඳහා දායකත්වය දරන වර්ක් ෆෝස් එකක් වෙනවා. විශේෂයෙන්ම දැන්ට ජෙන් Z එහෙම නැත්නම් නව පරපුර ගත්තොත් එහෙම ඔවුන් සාම්ප්‍රදායික කුල රැකියාවල් වල අටපහ ජොබ් එකකට කැමති නැති නිසා ඔවුන් බලනවා ඔවුන්ට ෆ්‍රීඩම් එකක් තිබෙන ඒ වගේම ස්ටෙඩි ඉන්කම් එකක් ලැබෙන විදිය අවස්ථාවල් මොනවද තියෙන්නේ කියන එක. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි වර්ක් ෆෝස් එක දැන් හුඟක් ට්‍රෙන්ඩ් එකක් එහෙම නැත්නම් ප්‍රවණතාවයක් තිබෙන්නේ මේ වගේ පාර්ට් ටයිම් ජොබ්ස් වලට එහෙම නැත්නම් ෆ්‍රීලාන්ස් ජොබ්ස් වලට යොමු වෙලා ඒගොල්ලන්ගේ ආර්ථිකය සවිමත් කරගන්නවා වගේම ආයතන වලටත් ලොකු බර්ඩන් එකක් වෙලා තිබ්බ ලොකු වර්ක් ෆෝස් එකක් තබා ගන්න අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම නැති කරමින් පවතිනවා. ඉතින් මෙන්න මේක තමයි ලෝකෙ දැන්ට පවතින එක ට්‍රෙන්ඩ් එකක් අපි කතා කරලා රැකියා වෙළඳපොලේ. ඉතින් අපි ගත්තොත් එහෙම රටක් විදියට ආයතනයක් විදියට අපිත් මේකට සූදානම් වීමට අවශ්‍යතාවයක් තිබෙනවා. විශේෂයෙන්ම අපිට වර්ක් ෆෝස් එක අපිට අවශ්‍ය විදියට ලබා ගන්නට බැරි ඉදිරියේදී. මොකද අපේ මිනිස්සු හිතන විදිය වෙනස් අපිට ක්‍රියාවල් වලට සාම්ප්‍රදායික කුල රැකියාවල් කරන්න කැමති නැති වෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි අපි ආයතනයක් විදියට ගත්තොත් අනිත් චැලෙන්ජ් එක වෙන්න පුළුවන් වෙන්නේ අපේ ආර්ථිකය හුඟක් ෆ්ලක්චුවේට් වෙන්න පුළුවන්. අපේ බිස්නස් එක අද හොඳ ඉහළ මට්ටම තියෙනකොට ලබන සීසන් එකේ හුඟක් පහළ මට්ටම. ඒ ෆ්ලෙක්සිබිලිටි එක ඇජිලිටි එක ඇති කර ගන්නටත් අපිට මේ වගේ වර්ක් ෆෝස් එකක අවශ්‍යතාවය තිබෙනවා. ඔව් මම දන්නවා ලංකාවේ අවර්ලි රේට්ස් එකකට එහෙම ඩිෆයින් කරන රැකියා ක්‍රමවේදයක් නීත්‍යානුකූලව නැහැ. ඒතකොට ඒකත් එක්ක සමහර නීති අපේ රටේ වෙනස් කරන්නට සිද්ධ වෙයි අනාගතයේ. ඉතින් මේව ගත්තාම ආර්ථිකය ගත්තාම ලොකු වෙනස්කම් වලට ලෝකේ භාජනය වෙමින් පවතිනකොට අපේ ට්‍රෙන්ඩ් එක වෙනස් වෙනකොට රටක් විදියට නැත්නම් ආයතනයක් විදියට ඔබටත් මේ පිළිබඳව අවධානය යොමු කරන්නට වෙයි. ඔබ විශේෂයෙන්ම ඔබත් හිතනවා ඇති සම්ප්‍රදාන රැකියාවට අමතරව මටත් පුළුවන් නම් මේ ගිග් ඉකොනොමි 2.0 එකට කන්ට්‍රිබියුට් කරන්න ෆ්ලෙක්සිබල් වර්ක් පැටර්න් එක ඒ වගේම ෆ්‍රීලාන්ස් ජොබ්ස් වැඩි වෙලා අවශ්‍ය කරන ඉන්කම් එක සහ ඔබගේ පර්සනල් ලයිෆ් එකේ අවශ්‍ය කරන ගෝල්ස් ඇචීව් කරගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් කියන එක. ඉතින් මගේ ප්‍රශ්නය ගිග් ඉකොනොමි 2.0 එකට අපි රටක් විදිහට සූදානම්. ඔබ ඒ සඳහා කැමැතිද? ඔබ කැමැති වුණත් අකමැති වුණත් ලෝකේ ප්‍රවණතාවයේ ඒ දෙසට ගමන් කරනවා. ඒ සඳහා අවශ්‍ය කරන ඇජිලිටි එක ෆ්ලෙක්සිබිලිටි එක අපි අපේ තුලින් හදා ගන්න ඕනේ. ඒ වගේම ඔබට අවශ්‍ය කරන ස්කිල්ස් ඔබට අවශ්‍ය කරන විශේෂ දැනුම ඔබට අවශ්‍ය කරන අත්දැකීම් මේ සඳහා එකතු කර ගැනීම ඉතාමත් වටිනවා. එහෙම වුණොත් ඔබට ඒ අලුත් රැකියාව වෙළඳපොලේ එක්ස්පර්ට් කෙනෙක් විදියට අලුත් රැකියාව වෙළඳපොලේ සුවිශේෂී පුද්ගලයෙක් විදියට ආයතන එකක නෙමෙයි ආයතන ගොඩකට සේවය කරලා ඔබටත් ගිග් ඉකොනොමි 2.0 එකට දායක වෙලා රටේ GDP එක එහෙම නැත්නම් දළදේශීය නිෂ්පාදනයටත් ලෝක ආර්ථිකයටත් සමාජ මෙහෙවරටත් ඔබට හැකියාවක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා.